ඉතින් කොහොමද ඔයාලට? එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මගේ පුංචි මිදුලේ පිපුණු ලස්සන මල් ටික බලන්න. මම නම් දැන් ගොඩක්ම ආස මෙන්න මේ පැත්තට වෙලා ඉන්න. හරියට මල් ලෝකෙක අතරමං වුණා වගේ. මට නම් දැනෙන්නේ එහෙමයි. පොඩි දෙන්නත් එක්ක මේ මල් පැලවලට සාත්තු කරන්න ලොකු කාලයක් නැති වුණත් ඉඩ හම්බ වෙන හැම වෙලාවකම මම ඉන්නේ මේ පැත්තට. මම ඉතින් ගොඩක්ම දාන්නේ ඇල්බීසිය කොළනේ පොහොර වෙන්න. මම ගොඩක්ම කැමති කාබනික පොහොර පැලවලට දාන්න. සමහර වෙලාවට මල් පැලයක මල් එන්නේ නැහැ කියලා දැනුණොතින් මම කෘත්‍රිම පොහොර පාවිච්චි කරනවා. ඒ වුණාට දිගටම පාවිච්චි කරන්න මම කැමති නෑ. මොකද මට හිතෙනවා පැල ටික කෘත්‍රිම පොහොර වලට හුරු වෙයි කියලා. එහෙම වුණොත් ඉතින් හැමදාම දාන්න ඕනනේ. මට ඉතින් පොඩි දෙන්න නිසා එහෙම පොහොර දාන්න කාලයක් වෙන් කරගන්නත් බෑ. සමහර වෙලාවට දිනේට පොහොර දාන්නත් අමතක වෙනවනේ. හැබැයි මම උදේට වතුර දාන්න නම් අමතක කරන්නේ නෑ. මම අහලා තියෙන්නේ හවසට වඩා උදේට වතුර දාන එක හොඳයි කියලා. මොකද අපි හවසට වතුර දානකොට දාන්නේ රත් වෙච්ච පොළවටනේ. සමහර විට එහෙම දානකොට ගහට හොඳ නැතු ඇති. මේ තමයි මගේ වැල් රෝස පැලේ අලුතෙන් ආපු මල් කුමරිය ටික. හැබැයි මල් නම් ලොකු නෑ. චූටි චූටි මල් පොකුරට හැදිලා තියෙන්නේ. මේ බලන්නකෝ මෙන්න මේ රෝස පැලේ නම් අඩි 2-3කට වැඩිය උස ගිහිල්ලා. රෝස ගහේ හොඳට මල් එන්න නම් අතු කප්පාදු කරන්න ඕනනේ. කොහොම හරි මට මේ රෝස පැලේ මග ඇරිලා. දැන් මේ මල් ටික පර වුණාම අත්ත ගොඩක් පහලින් කපන්න ඕන. නැත්තම් ආයිත් මල් හැදෙනකන් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. රතු පාට වගේම මෙන්න මේ පාටත් දැන් මගේ ළඟ තියෙනවා. හැබැයි මේකේ මල් හැදුනේ ගොඩ කාලෙකින්. මේ දවස්වල අවුව සැරට තියෙන නිසා මගේ පිච්ච පැලවලත් මල් හැදිලා ගොඩක්. මේ තියෙන්නේ පිච්ච. ගැට පිච්ච කියලා කියනවා. තනි පෙත්ති මල වගේම මෙන්න මේ පොකුරු පිච්ච පැලේ ගොඩ කාලයකට කලින් ඉඳගත් ඒවා. හැමදාම උදේට පහන තිනකොට මට ඉතින් පිච්ච පොකුරම කඩා ගන්න පුළුවන්. මේ මල් වලින් පුදුම මිහිරි සුවඳක් එන්නේ. නිල් කටරොළු වැල නිසා මට මෙන්න මේ හරිය සුද්ධ කරගන්න බැරුව තිබුණේ. ඉතින් මම ඒ හරිය සුද්ධ කරගත්තා. මෙන්න මේ අයින් කරපු උළු කැට වලින් මම පෝච්චියකුත් හදාගත්තා. මට ඕන මේ හරිය ඩුබයි රෝස ඉඳන්න. අපේ අම්මගේ මල් පෝච්චියේ නම් මෙන්න මේ දිය බෙරළිය ගොඩක් හැදෙනවා. මගේ ළඟ තියෙන ඒ වගේ මල් 1-2 තමයි ඉන්නේ. මේ තලගොයි පැටිය යන්නේ හා පැත්තේ ඉන්න ගොළු බෙල්ල කන්න. ඉතින් මේ පැත්තේ සීතලට හැදෙන ගොළු බෙල්ල හොය හොය තමයි ඔය යන්නේ. ඒක නම් ටිකක් අප්‍රසන්න දසුණක් තමයි. ඒ වුණාට ඉතින් මේගොල්ලන්ගේ කෑමනේ. එහෙනම් යාළුවනේ මම ගිහිල්ලා එන්නම්. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.